ඔබ දැනගෙන සිටියාද? ඉතා සරල ව්‍යායාමයක් මගින් ඔබේ ඇවිදීම පහසු කරන්න වගේම වේගවත් කරන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙක් මේ නොසලකා හරිනවා කියලා. මේ වීඩියෝ එකෙන් මම පෙන්ලා දෙන්න යනවා ඒ ව්‍යායාමයේ කුමක්ද? ඒ වගේම එයින් ඔබේ ඇවිදීම පහසු කරන්න වගේම වේගවත් කරන්නේ කොහොමද? විශේෂයෙන්ම අවුරුදු 50ට වැඩි ඔබ මේ දිනපතා පුරුදු පුහුණු කළ යුත්තේ ඇයි කියලා. අවසානයේ දක්වා රැඳී සිටින්න. මේ සරල ව්‍යායාමය කුමක්ද කියලා බලන්න කලින් අපි බලමු වයසත් සමග අපේ ඇතිවන ඇවිදීමේදී ප්‍රධාන ගැටලු මොනවද? ඒ සඳහා අපේ ශරීරයේ තියෙන පද්ධති වලින් උපකාර ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් බොහෝ දිනට වයසත් සමග ඇතිවන ප්‍රධාන ගැටලු කීපයක් තමයි මේ ඇවිදීමේදී අපිට කලින් තරම් වේගයෙන් ඇවිදින්න බෑ, කලින් තරම් දුරක් අපිට ඇවිදින්න බෑ. ඒ වගේම අපි ඇවිදිනකොට අපේ කකුල් රිදෙනවා. වයසත් සමග මෙන්න මේ වගේ ප්‍රධාන ගැටලු කීපයක් ඇති වෙනවා. මේවා සාමාන්‍ය ගැටලු. නමුත් මම අද මේ කියලා දෙන ව්‍යායාමයේ මගින් ඔබට මෙන්න මේ ගැටලු තුනම निराකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබේ ශරීරය කාර් එකකට සම කරන්න. කාර් එකේ තියෙන චැසි එක. ඒ තමයි අපේ අස්ථි පද්ධතිය සහ සන්ධි. ඉතින් මේ ශක්තිමත් නැත්තම් කාර් එක බිඳිලා යනවා. දෙවනුව කාර් එකේ රෝද සහ ඒ වගේම එන්ජිම. ඉතින් මේ අපිට සම කරන්න පුළුවන් අපේ මාංශ පේශි පද්ධතිය. ඉතින් මේන් තමයි අපේ හැරවීම, ඒ වගේම වේගවත් කිරීම මෙන්න මේ දේවල් කරන්නේ. අවසානයේදී ස්ටියරින් එක සහ බ්‍රේක් එක. ඉතින් මේ අපේ සම කරන්න පුළුවන් අපේ බොඩි එකේ තියෙන මොළය සහ ස්නායු පද්ධතියට. මේන් තමයි හැම ක්‍රියාකාරීත්වයක්ම පාලනය කරන්නේ අපේ සමතුලිතභාවය, චලන හැම දෙයක්ම. ඉතින් මෙන්න මේ පද්ධති තුනම ඉතා වැදගත් වෙනවා අපේ ඇවිදීම පහසු කරන්න වගේම වේගවත් කරන්න. මේ තුනෙන් එකක් හෝ හරියට ක්‍රියාකාරී වෙන්නේ නැත්නම් අපිට හරියට ඇවිදින්න, වේගෙන් ඇවිදින්න, පහසුවෙන් ඇවිදින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දක්වා ඔබ YouTube එකේ ගොඩක් වීඩියෝස් දැකලා ඇති පද්ධති එක අවධානය යොමු කරමින් කරන ව්‍යායාම. නමුත් අද මම මේ කියලා දෙන්න යන සරල ව්‍යායාමය ඔබට ගෙදරදීම කරගන්න පුළුවන් වගේම මෙන්න මේ පද්ධති තුනම අවධානය යොමු කරමින් තමයි මේ ව්‍යායාමය අපි සිදු කරන්නේ. ඒ මගින් ඔබට ඔබේ ඇවිදීම පහසු කරන්න, වේගවත් කරන්න, ඒ වගේම ඔබට දැනටමත් කකුල් වල වේදනාවක් එනවා නම් ඇවිදිනකොට අන්න ඒ හැම දෙයක්ම නැති කරගන්න මේ ව්‍යායාමය ඉතාමත් උපකාරී වෙනවා. බලමු මේ සරල ව්‍යායාමය දැන් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙහිදී ඔබ අවසානයේ දක්වා රැඳී සිටියොත් ඔබට බලා ගන්න පුළුවන් මෙම ව්‍යායාමයේ සිදු කිරීමේදී සමහර විට අපහසුතාවයක් තියෙනවා නම් එය සරල ව්‍යායාමයක් විදිහට නැත්නම් මූලික අධීර ව්‍යායාමයක් විදිහට කරගන්නේ කොහොමද? ඒ වගේම මේ පෙන්වලා දෙන ව්‍යායාමය ඔබට පහසු නම් එහි වැඩි දියුණු අවස්ථාවක් සඳහා ඔබ මේ වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලාත් ඔබට අවසානයේ දක්වා රැඳී සිටියොත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි බලමු මේ ව්‍යායාමය කොහොමද කරගන්නේ කියලා. අපි පළමුවෙන්ම කරන ව්‍යායාමයේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ කකුලේ දණහිසෙන් පහළ කොටසේ ඉදිරිපස තියෙන මාංශ පේශිය ශක්තිමත් කිරීම. මෙන්න මේ මාංශ පේශිය ඉතා වැදගත් වෙනවා අපි ඇවිදීමේදී අපේ කියන්නේ ඇඟිලි ඉහළට එසවීමට, ඒ මගින් අපේ කකුල ඩ්‍රැග් වෙන්නේ නැතුව, ඒ කියන්නේ අපේ කකුල කොහේ හරි වදින්නේ නැතුව හරියට ක්ලියරන්ස් එක ගන්න මෙන්න මේ මාංශ පේශිය ඉතා වැදගත් වෙනවා. මෙහිදී අපි කරන්නේ පළමුවෙන්ම අපේ මෙන්න මේ විදිහට අපේ වේයි පිටුපසට shift කරනවා. ඒ මගින් ඔබට දැන ගන්න පුළුවන් අපේ මේ ඇඟිලි තුඩු ඉහළට යනවා. ඉතින් මෙන්න මේ විදිහට ගිහිල්ලා අපි තප්පර 5ක් තබාගෙන ඉන්නවා. ඉන්පසුව අපේ weight එක අපි මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු හරහා යොමු කරමින් අපේ heel එක නැත්නම් විලුඹ ප්‍රදේශයේ ඉහළට එසවීමක් සිදු කරනවා. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ calf muscles නැත්නම් අපේ බත් කෙන්දේ මාංශ පේශි ශක්තිමත් කිරීම. මෙන්න මේ මාංශ පේශිය ඉතා වැදගත් වෙනවා අපිට වේගයෙන් ඇවිදීම සඳහා. ඉතින් මේ මාංශ පේශිය තමයි මෙන්න මේ ව්‍යායාමයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ශක්තිමත් කිරීමට. ඒ සඳහා මේ විදිහට ඉහළට ගෙනහිල්ලා අපි තප්පර 5ක් තබාගෙන ඉඳලා ඉන්පසුව පහළට එනවා. මේ ව්‍යායාමයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ කකුලේ ඉදිරිපස තියෙන මාංශ පේශිය වගේම කාෆ් නැත්තම් බත් කෙන්ද අෂ්ට මාංශ පේශිය ශක්තිමත් කරනවා. ඊට අමතරව මේ විදිහට ඔබ ඉහළට සහ පහළට යනකොට ඔබේ ඇන්කල් එක, ඒ වගේම අපේ කකුල ආශ්‍රිතව තියෙන අනෙකුත් සන්ධි නැත්නම් අපි කියන මේ ස්මෝල් ජොයින්ට්ස් මෙන්න මේවත් ශක්තිමත් කිරීම සිදු කරනවා. ඉතින් මෙන්න මේ මගින් අපි බලාපොරොත්තු වෙනවා අපේ මාංශ පේශි වගේම අපේ අස්ථි නැත්නම් සන්ධි පද්ධතියත් ශක්තිමත් කිරීම. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා අපේ ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීම. ඉතින් මෙහිදී අපි කරන්නේ
මෙන්න මේ විදිහට අපි පුටුවෙන් පොඩක් ඈතට ගිහිල්ලා අපි පුළුවන් නම් ඔබට අතින් අල්ලන්නේ නැතුව මෙන්න මේ විදිහට පළමු ව්‍යායාමයේම හැබැයි ඔබ අතින් අල්ලන්නේ නැහැ පුටුව මෙන්න මේ විදිහට කකුල් දෙකෙන් ඉහළට සහ මෙන්න මේ විදිහට පහළට විලුඹෙන් ඉන්න ආකාරයට ගිහිල්ලා තප්පර 5 ගානේ තියාගෙන පුළුවන්. මේන් අපි අපේ බැලන්ස් එක තුලිතභාවය ශක්තිමත් කිරීම සිදු කරනවා. මේන් අපි බලාපොරොත්තු වෙන අපේ ස්නායු පද්ධතිය ගැන අවධානය යොමු කරන්න. ඉතින් ඔබට මෙසේ කරගන්න අපහසු නම් ඔබට පුළුවන් එක ඇඟිල්ලකින් විතරක් හරි ඔයාලට පුටුව අල්ලගෙන මෙන්න මේ ව්‍යායාමය කරන්න පුළුවන්. එතකොට අපි අපේ බැලන්ස් එක සඳහා අවධානය යොමු කරනවා. නමුත් ඔබට තුලිතභාවය රඳව ගන්න සාමාන්‍ය උපකාරීත්වයක් තියෙනවා. මේ ව්‍යායාමය ඔබට දිනපතා උදේ සහ සවස වාර 10 පැකින් පළමුවෙන් කරගෙන යන්න පටන් ගන්න. ඉන්පසුව ඔබට ටිකින් ටික මෙය වාර ගාන වැඩි කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ව්‍යායාමය ඔබට කරනකොට අපහසුයක් දැනෙනොත් අපි හිතමු ඔබට වේදනාවක් ඒ වගේ මේ කරගන්න බැහැ. එහෙමනම් හිටගෙන ඉන්නත් අමාරු නම් ඔන්න පළමු පියවර විදිහට නැත්නම් මූලිකාධීර ව්‍යායාමයක් විදිහට මේ කරගන්න විදිහ අපි දැන් බලමු. මෙහිදී ඔබ කරන්නේ ඔබ පුටුවක සාමාන්‍ය ඔබේ ටීවී බලන පුටුව නැත්නම් ඔබ වාඩි වෙන පුටුවේ වාඩි ලෙවල අපේ අලි කරින් දැකපු විදිහටම ඔබට මේ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට විලුඹෙන් ඉහට යනවා. ඒ වගේම අපි ඇඟිලි තුඩු වලින් ඉහට යනවා. මෙන්න මේ ආකාරයට මේ මාංශ පේශී ඒ වගේම සංදි අපිට ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙනවා. හිතන්න ඔබට මේ ව්‍යායාමයක් කලින් පෙන්වා දුන්න ව්‍යායාමයක් පහසුයි කියලා. එහෙමනම් අපි කොහොමද මේ ව්‍යායාමය ඉතා වැඩි දියුණු අවස්ථාවක් කරන්නේ? ඒ සඳහා ඔබට කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ස්ටෙප් එකක් නැත්නම් පඩියක් ආශ්‍රිතව කරගෙන මෙන්න මේ විදිහට ඉහළට යාම ඒ වගේම පහළට එීම සිදු කරන්න පුළුවන්. ඉතින් කලින් විදිහටම ඔබට ඉහළට ගිහලා තප්පර 5ක් තියාගෙන ඉන්නවා පහළට ගිහලා තප්පර 5ක් තියන් ඉන්නවා. මේ විදිහට උදේ සහ සවස වාර 10 බැගින් පළමුවෙන් පටන්ගෙන ඉන්පසු වාර ගන්න වැඩි කරගන්න පුළුවන්. ඔයාලගේ දන හිසේ තියෙන වේදනාව ඒ වගේම කොන්දේ තියෙන වේදනාව නිසා ගොඩ දෙනෙක් මේ ඇවිදීම සිදු කරන්නේ නැහැ. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ කොන්දේ වේදනාවෙන් එහෙම නැත්නම් දන හිසේ වේදනාවෙන් පෙළෙනවා නම් මෙන්න මේ වීඩියෝ දෙක බලන්න. එයින් ඔබට පුළුවන් ඔබේ දන හිසේ වේදනාව වගේම කොන්දේ වේදනාව අඩු කරගෙන පහසුවෙන් ඇවිදින්න. එහෙමනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.